අම්මා කෙල්ල තනියම ගෙදර තියලා යන්න බයයි. සිදුවීම් දෙකක් තිබුණා කැබිති කොල්ලාවේ සහ දෙමටකොට. තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ දරුවා විනාශයට පත් වෙමින් තිබෙනවා. ඒතරම් භයංකාර පියසුළු තත්වයක් සමාජෙ පත් කරලා තිබෙනවා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ ලෝලි. රාජ්‍ය සතුව තිබෙන ගිනියවි. ඔවුන් අතර ගියේ කොහොමද? മന്ത്രിවරු වෙනවා. සභාපතිවරු වෙනවා. මේ අවසන් වීමේ තීරණාත්මක හෝරාවට ආයි. අප මේ තබන ලද පියවර සහාතික වශයෙන්ම ජයග්‍රහණය කරනවා. අපේ රටේ බන්ධනාගාරගත වෙන අයගෙන් 64% මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වූ වැරදි වලට හවුල් වූවන්. අපේ දරුවන්. ඒ වගේම ඒ දරුවාගේ මුළු අනාගතය විනාශයට පත් වෙමින් තිබෙනවා. අවුරුදු 18ත් 26ත් අතර හිරිමල් වයසේ ඉන්න තරුණ පරම්පරාව මේ විශාලතම ගොදුරු බවට පත් වී තිබෙනවා. උන්ගේ අනාගතය, උන්ගේ බලාපොරොත්තු, උන්ගේ අපේක්ෂාවන් මහමග විනාශ වෙමින් තිබෙනවා. ඒ නිසා අපිට බලාගෙන ඉඳ අයිතියක් නැහැ. ඒ විතරක් නෙවෙයි. ඒව සෑම දරුවෙකුටම අම්මා කෙනෙක් ඉන්නවා, තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ දරුවා බිහි වෙන මොහොතේදී ඒ හැම අම්මා තාත්තා කෙනෙක්ගේම මුවේ විශාල සිනාවක් නැගුණා, විශාල අපේක්ෂාවක් සහ බලාපොරොත්තුවක් පොදි බැඳුණා. හැබැයි තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ දරුවා විනාශයට පත් වෙමින් තිබෙනවා. අම්මා විශාල වේදනාවකට ලක් වෙමින් තිබෙනවා. අපවාදයකට ලක් වෙමින් තිබෙනවා. සමාජයෙන් කොන් වෙමින් තිබෙනවා. විටක අම්මලාට කියන්න සිද්ධ වෙනවා, උඹ වැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. ඒ තරමටම දෙමෝපියන් අම්මලා මේ ව්‍යසනයේ ගොදුරු බවට පත් වෙමින් තිබෙනවා. පවුලක මුළු සමගිය පැවැත්ම විනාශ වෙමින් තිබෙනවා. ස්වාමියා ගොදුරු වීම පවුලේ විශාලම ඛේදවාචකයක් බවට පත් වී තිබෙනවා. මම ඊට මාස කිහිපයකට පෙර මාතර යන වෙලාවේදී එක් සමාජයට උපදේශිකාවක් මුණ ගැහුණා. ඒ ගවට ආවා කිව්වා අවුරුදු 15ක 16ක වයස ඇති දැරිවියක්. එයාගේ තාත්තා දීවර රස්සාව කරන්නේ. එම දීවර රස්සාව කරන තාත්තා මුළුමනින්ම මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. අම්මට දරුවන් බලා ගන්න විදිහක් නැහැ. අම්මා ඒ දැරිවියට බල කරනවා, උඹ කවුරු හරි කොල්ලෙක් හොයාගෙන ඉක්මනින් කියලා. ඒ දැරිවිය ඇවිල්ලා අර උපදේශිකාවට කියනවා, මට නෝන මහත්තයා ඉස්කෝලේ යන්න ඕන. අපේ අම්මා කියනවා කොල්ලෙක් එක්ක පැනලා යන්න කියලා. මේ කිසිසේත් ඉදිරියට යා යුතු ඛේදවාචකයක් නෙවෙයි. ද පවුලක් ලෙස මුළු පවුල් සංස්ථාවේ පැවැත්ම බිඳවැටීමේ තර්ජනයක් මේ හමුවේ තිබෙනවා. අනෙක් පසින් වෙසෙන ගම් නියම් ගම් කරා මෙම මායාකාරී කුණාටුව පැතිරෙමින් තිබෙනවා. අපි ගමට ගියපුවාම අපේ ඥාතින් අපට කියනවා, පුතේ වැලේ රෙද්දක් වෙනලා යන්න බයයි. එළියේ වී ටික වනලා යන්න බයයි. කෙල්ල තනියම ගෙදර තියලා යන්න බයයි. කොයි වෙලාවෙ තමගේ දැරිවිය, තමගේ දීපල මේ ව්‍යසනයේ ගොදුරු බවට පත් වේද කියලා අනතුරක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ මුළු සමාජෙම ගිලගෙන තිබෙනවා. අද අපේ රටේ මාර්ග අනතුරු වලින් විශාල ප්‍රමාණයක් මේ මත්ද්‍රව්‍ය හා බැඳුණු මාර්ග අනතුරු. අපේ රටේ ළමා සහ කාන්තා සිද්ධ වෙන දූෂණේ විශාලතම පංගුව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ ලෝලීන්. දරුවන් ගිලගනිමින් තිබෙනවා, කාන්තාවන් පීඩාවට පත් කරමින් තිබෙනවා. පොදු ස්ථානවල බස් රථයේ පාරේ විපරීත ලිංගික ආසාවන් මුදාහරමින් තිබෙනවා. කාන්තාවකට පාරේ යනකොට විපරීත ලිංගික ආසාවන් ප්‍රදර්ශනය කරනවා. මේ ව්‍යසනය මුළු සමාජය ගොදුරු බවට පත් කරමින් තිබෙනවා. ඒ වගේම රටේ ආර්ථිකය විශාල බිඳවැටීම. කටුනායක ඉඳන් කොළඹට හයිවේ එක තියෙනවා. හැබැයි අපට අධිවේගී මාර්ගයක් තියෙනවා කළුවරේ ඉන්න. එයි අද අපිට අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සපයන්න STF එක පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන්න සිද්ධ වෙලා තිබෙනවා. එයි විදුලි ආලෝකයේ සපයන වයර් එලන්න බෑ, කපාගෙන යනවා. ඔබ ගියොත් ඒ පාර අදත් කළුවරයි. හේතුව වයර් එකක් එලන්න බෑ, කපාගෙන. අලිවැට එලලා තියෙනවා. අලින්ගේ ආරක්ෂාව. එහි තියෙන බැටරිය ගලවගෙන යනවා. පාලම් බෝක්කුවල තිබෙන යකඩ වැට කපාගෙන යනවා. මුළු සමාජය මේ ඛේදවාචකයේ ගොදුරු බවට අස්ථාවරභාවය නිර්මාණය කරලා තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ පරාජයට පත් කළ යුතුම මේ සමාජයේ යලි ස්ථාවරභාවය වෙනුවෙන්, මේ සමාජ සාමකාමීත්වය වෙනුවෙන් සෑම දරුවෙකුගේම, සෑම කාන්තාවකගේම, පොදු සමාජයේ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් මේ පරාජය පත් කළ යුතුයි. ඒ නිසා අප මේ තබන ලද පියවර සහාතික වශයෙන්ම ජයග්‍රහණය කරනවා, මේ ව්‍යසනය පරාද කරනවා. මෙහා බැඳුණු විශාල මුදල් ජාලයක් සංසරණය කරනවා. විශාල මුදල් ජාලයක්. සාමාන්‍යයෙන් සමහර මත්ද්‍රව්‍ය තියෙනවා කිලෝ එකක් රුපියල් කෝටි 2කට අධිකයි. රුපියල් කෝටි 1ක් 2ක් අතර මේව අලවියට පත් වෙනවා. අපිට කිලෝ 800 900 හම්බ වෙනවා. අප තේරුම් ගන්න ඕන එන ඔක්කොම අපි අල්ලලා නැහැ. අල්ලනවනම් එන්නේ නැහැ. ඒ නිසා උන් දන්නවා මේ අත්අඩංගුවට ගන්න ප්‍රමාණය, උන් සපේන ප්‍රමාණයෙන් ඉතා කුඩා ප්‍රමාණයක්. හැබැයි අත්අඩංගුවට ගන්න ප්‍රමාණයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් සපේන ප්‍රමාණය මොනතරම් විශාලත්වයක් ඇද්ද. කිලෝ 800ක් කෝටි 1500කට ඉහළ යනවා. නම් විශාල මුදල් සම්භාරයක් මේ ව්‍යාපාරය හරහා ගොඩනැගිලා තිබෙනවා. එක විට හදිසියේ මහා කළු ව්‍යාපාර ගොඩනගන ජාවාරමක් බවට මේ ව්‍යසනය පත් වෙලා තිබෙනවා. ඒ නිසා ඔවුන් අතර විලඳපොළ බෙදා ගැනීම සඳහා ගැටුම් නිර්මාණය වෙලා තිබෙනවා. ගැටුමක් තිබෙනවා. මෑත කාලේ
එවැනි සිදුවීම් වෙඩි තැබීම් සියල්ල එක් එක් කණ්ඩායම් අතර ඇති වූ ගැටුම්. එක් එක් කණ්ඩායම් අතර. මොකද ගැටුම? මගේ මත්ද්‍රව්‍ය තොගේ සොරකම් කිරීම. එක් අයගේ කණ්ඩායමේ බලපදේශ ආක්‍රමණය කිරීම. කළුතර එයාගේ. එතනින් එළියට එන්න බෑ. කළුතර කාටවත් එන්න බෑ. ගම්පහ එයාගේ. එයා නම් දැන් ඇතුලේ. ඒ බලපදේශ වලට එන්න බෑ. ඒක විශ්ව මොකද කරන්නේ? තැන තැන වෙඩි තබා ගැනීම සිදු වෙමින් තිබෙනවා. මේ සියල්ල මේ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වෙමින් තමයි මේ වෙඩි තැබීම මේ ඝාතනයන් සිදු වෙමින් තිබෙන්නේ. ඒ තරම් වෙඩි උණ්ඩ ගිනියවි වෙඩි තැබීමේ ආරක්ෂාව නිර්මාණය වුණේ කොහොමද? කොහොමද නිර්මාණය වුණේ? අපි දන්නවා සාමාන්‍ය සමාජයක යහපැවැත්මක් වෙනුවෙන්, රාජ්‍යක ආරක්ෂාව වෙනුවෙන්, රටක ආරක්ෂාව වෙනුවෙන් ඒ සඳහා ගොඩනැගුණු රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා. හැබැයි මොකද සිදු වී තිබෙන්නේ? මේ උන් සතුව තිබෙන මූල්‍ය බලය මත මේ රාජ්‍ය යාන්ත්‍රණය ආක්‍රමණය කරලා තිබෙනවා. මේක ඇත්ත කතාව. මම හිතන්නේ තව දුරටත් අපි සංගමමින් මේ තත්ත්වයට අපිට මුහුණ දෙන්න බෑ. ඒ නිසා මම ඔබට මේ රාජ්‍ය යාන්ත්‍රණය ගිලගෙන තියෙන ප්‍රමාණය පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කරනවා. මොනතරම් ප්‍රමාණයකින් මේ රාජ්‍ය යාන්ත්‍රණය මෙතෙන්ට ගෙවිලා තිබෙනවා. ඔවුන් අත ගිනි අවි සැරිසරනවා. ඔවුන් ගිනි අවි නිෂ්පාදකයෝ නෙවෙයි. බලපත්‍ර සහිත ගිනි අවි ගෙනීමේ බලය තිබෙන්නේ රාජ්‍යයකට. රාජ්‍ය සතුව තිබෙන ගිනි අවි ඔවුන් අතර ගියේ කොහොමද? දැන්ට වාර්තා වෙලා තිබෙනවා. සමහර හමුදා කඳුරු වලින් T56 73ක් ඒ අතර ගොස් තිබෙනවා. එයින් මම හිතන්නේ 35ක් පමණ දැන් අත්අඩංගුවට අරන් තිබෙනවා. තාමත් 38ක් ඔවුන් අත සැරිසරනවා. රජයේ සතු ආයුධ කවුද ලබා දෙන්නේ? ඒ වගේම ඒ සඳහා අවශ්‍ය උණ්ඩ අපි අත්අඩංගුවට අරන් තිබෙනවා. හමුදාවේ ප්‍රධාන කර්නල්වරි උණ්ඩ සපයලා තිබෙනවා. ඒ වෙන උන්ගේ බැංකු ගිණුම් වලට මුදල් ලැබිලා තිබෙනවා. නිසා රජයේ සතුව තිබෙන ගිනියවි එක් පොලිසිය මහත්මිය තමගේ ගිනියවි විකුණලා පලා යනවා. ගිනියවි විකුණනවා. ඇයි? අර සන්නද්ධ කණ්ඩායම් මතේ තියෙන මුදල් බලයෙන් අපේ රාජ්‍ය යාන්ත්‍රණය ඉගෙන ගන්න සමත් වී තිබෙනවා. එනිසා අපි කෙරෙන බොහෝ පරීක්ෂණයන්හිදී කොතනක හෝ පොලිස් නිලධාරියෙක්ගේ සබත්තාවයක් අපිට එල්දරු වී තිබෙනවා. හමුදාවේ, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය විශාල කාර්යභාරයක් කරන මේ වෙනුවෙන් මේ වැළැක්වීම වෙනුවෙන් එහෙත් ඉත අතලොස්ස අර මුදල් බල හමුවේ ඔවුන්ට අත්පත් කරගන්න සමත් වී තිබෙනවා. එනිසා රාජ්‍ය ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව, ඒ සඳහා ගොඩනගා තිබෙන ආයතන, ඒ ආයතන ඇතුලේ කළු රාජ්‍යයක් නිර්මාණය වෙමින් තිබෙනවා. බලයක් නිර්මාණය වෙමින්. ඒ වගේම මොටර රථ දෙපාර්තමේන්තුව RMV එක තේරුම් ගන්න ඕන මේ රටේ ජනතාව මේ රට්ට වෙලා තියෙන විනාශය. අංකත අඩු දීලා තියෙන වාහන නැතුව ඔවුන්ට ඕන වාහනයක ඒ අංකය ගහගෙන යන්න පුළුවන්. වාහන රෙජිස්ටර් කරනවා වාහනයක් නෑ. අපි මෑතකදී ගම්පහේදී පොලිස් නිලධාරි මහත්මයෙක් අත්අඩංගුවට ගත්තා. ඔහු ගාව අංක තාඩු දෙකක් තිබ්බා. ලාච්චුවේ වාහන තියෙන ඕන ගරාජ් එකේ තාඩු තියෙන ලාච්චුවේ. මොටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මූලික කාර්යය නීති විරෝධී වාහන වෙළඳපොළට සමාජයට එන එක වළක්වන එක. හැබැයි කාර්යබහුවට පත් වී තිබෙන්නේ ඒ සඳහා සහාය ලබා දීම. කොතෙන්ද පරිවර්තන වෙලා තිබෙන්නේ? ආගමන විගණන දෙපාර්තමේන්තුව අපේ රටේ තව වැදගත් ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව සෑම පුරවැසියෙකුගේ අනන්‍යතාවය සහිත ගමන බලපත්‍රයක් නිකුත් කරමින් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කාර්ය කරන තිබෙන ආයතනය. ඒ ආයතනය සමහර නිලධාරීන් පාතාලේ නායකයන්ට පාස්පෝර්ට් හදලා දීලා තියෙනවා. එක පාතාල නායකයෙක්ගේ ඇඟිලි සලකුණු දෙන්න පාස්පෝර්ට් ආයතනයට එන්නේ පිටකොටුවේ බස් නැවතුම්පලේ පොත් විකුණන වෙලෙන්දී. ඡායාරූපේ වැටෙනවා තමන් ඉදිරිපිට. ඒ වගේම තමන් ඉදිරිපිට ඉන්නවා පොත් වෙලෙන්ද ඇඟිලි සලකුණ ගන්නවා. අධිකරණයේදී කියනවා මට පෙනුනේ එක වගේ කියලා. පාස්පෝර්ට් දෙක තුන නිදහස් කරලා තිබෙන විදිහ. මේ රාජ්‍ය දෙහෙට මේ විනාශය ළඟා වෙලා තියෙන ආකාරය. කස්ටම් එක සමහරගේ සබත්තාවෙන් තිබෙනවා. රාජ්‍ය දෙහෙට මේ ඇතුල් වෙලා තිබෙනවා. ඒ නිසා අද අපිට නිල රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙනවා හා සමාන ලෙස. ඒ තරම් ප්‍රබල නොවුනොත්, ඒ තරම් ප්‍රමාණාත්මක නොවුනොත් ඔවුන්ට අවශ්‍ය දේ සපුරා ගැනීම සඳහා අවශ්‍ය වෙන රාජ්‍ය යාන්ත්‍රණයක් අත්පත් කරන් තිබෙනවා. ඒ නිසා මොකද සිදු වී තිබෙන්නේ? අපේ රටේ මේ උඩ මතු පිට රාජ්‍ය වගේම අභ්‍යන්තරේ යට කළු රාජ්‍යයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා අපි ඔබට එක සහතිකයක් දෙන්නම්. මේ රටේ රාජ්‍යයන් දෙකක් තියෙන්න බෑ. තියෙන්න පුළුවන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී බලය විසින් පිටවන ලද රාජ්‍ය විතරයි. කළු රාජ්‍ය විනාශ කරනවා. මේක මෙතනින් නතරුනේ නෑ. මේ වර්ධනය මෙතන කොතනද? මේ දැන් දේශපාලන පක්ෂ ඇතුළට ඇවිල්ලා තිබෙනවා. മന്ത്രിවරු වෙනවා. සභාපතිවරු වෙනවා. සමහර අපිට වාර්තා වෙලා තිබුණා පොලිස්පතිතුමනි මතක ඇති. සමහර අය වෙනම ලැයිස්තු හදලා ඡන්ද වලට ඉල්ලන්න හදනවා. සමහර තැන්වල සභාපතිවරු වෙනවා. සමහර තැන්වල മന്ത്രിවරු වෙනවා. වෙනම ලැයිස්තු හදලා ඡන්ද වලට ඉදිරිපත් වෙලා දේශපාලන යාන්ත්‍රණයක්. ඒක යුගයකදී දේශපාලන ආරක්ෂාව. දැන් වර්ධනය මෙතන කොතෙන්ද? දේශපාලන ආධිපත්‍ය, മന്ത്രിවරු, ආණ්ඩුවක්, පාලනයක් පිටවා ගැනීම දක්වා අවශ්‍ය මූලික බීජ දැන් රෝපණය වෙලා තියෙනවා. අපි හඳුනන් තියෙනවා. දැන් මොකද කරන්න ඕන? මේක නේද මේක ස්වභාවිකව ඕපපාතික ලෙස එකපාර නිර්මාණය වූවක් නොවේ. දිගු කාලයක් ලෙස දේශපාලන සහ සමහර රාජ්‍යාන්තර නිලධාරීන්ගේ ආශිර්වාදය මත මේක වර්ධනය වුණා. පුරවැසියන් බයයි. මේ ජාලෙන් ඉවත් වෙන්න බයයි. සිදුවීම් දෙකක් තිබුණා කැබිතිගොල්ලාවේ සහ දෙමටගොඩ. මද්ද්‍රව්‍ය අලෙවි කරමින් හිටියා. ඇය සහ ඔහු කිව්වා තවදුරටත් මම මද්ද්‍රව්‍ය අලෙවි කරන්නේ නැහැ කියලා. වෙඩි තිබුවා. ජාලෙන් ඉවත් වුණොත් වෙඩි තබනවා. ඒ තරම්
භයංකාර බියසුළු තත්ත්වයක් සමාජය පත් කරලා තිබෙනවා. මම නැවත කියන්නේ මේක ස්වභාවිකව ඕපපාතිකව එක විට අකුණු පහරක් වදින්නාසේ ගොඩනැගුණු තත්ත්වයක් නෙවෙයි. මේ පිටව සිතාමත් පැහැදිලි දේශපාලන ආශිර්වාදයක් තිබුණා. රජයේ ඉහළ නිලධාරීන්ගේ සහ ආශිර්වාදයක් තිබුණා. සමහර අයගේ දේපල දිස බලපුවාම ඒ රැකියාවෙන් ඒ දේපල උපයා ගන්න බැරි බව අපි කවුරුත් දන්නවා. කාටත් පේනවා. මේ ඔක්කොම සැරිසරන පටන් ගත්තා. දැන් අපි මේ අවසන් කිරීමේ තීරණාත්මක හෝරාවට ආ යුතුයි. මේ අවසන් කිරීමේ තීරණාත්මක හෝරාවට ආ යුතුයි.